Hi everyone, welcome to my YouTube channel. හරි වීඩියෝ එකේ පේනන විදියට අද අපි කතා කරන්නේ බොඩි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක්. සතියක් තිස්සේ ෆාස්ටිං එකක් කරලා කොහොමද ඒක රිසල්ට්ස් කියලා මේ වීඩියෝ එකේ මම දවස් 7ම ලස්සනට වීඩියෝ කරලා තියෙනවා. ඉතින් අතර මම කියන්න මම මොනවද කරේ කියලා. මම කර 16/8 ෆාස්ටිං එක. ඒ කියන්නේ පැය 16ක් ඇතුළත කාලයක් අපි මුකුත් කන්නේ නැහැ. ඉතුරු පැය 6 ඇතුළත අපි කෑම ගන්නවා. හැබැයි මම මෙතනදී කරේ පැය 16ට වඩා සමහර දවසට පැය 18ක් 20ක් අතර කාලයක් ෆාස්ටිං වල හිටියා. ඉතුරු පැය 4 හෝ පැය 6 ඇතුළත තමයි මම කෑම ගත්තේ. ඉතින් ෆාස්ටිං වල ඉන්න වෙලාවේ ඔයා කණ්ඩ බැහැ මුකුත්. ඔයාට වතුර බොන්න පුළුවන්, හොට් වෝටර් බොන්න පුළුවන්, ග්‍රීන් ටී බොන්න පුළුවන්, කොෆි බොන්න පුළුවන් without sugar. මේ වගේ දේවල් ටිකක් පැය 16 ඇතුළත මේන්ටේන් කරලා ඉතුරු පැය 4 හෝ එහෙම නැත්නම් පැය 6 ඇතුළත ඔයාට ගන්න පුළුවන් බැලන්ස් ඩයට් එකක්. ඔයාගේ කැලරි ප්‍රමාණය ඉක්මවා යන්න එපා. අර දවසේම කාපු නැති ටික අල්ලන්න මහා ලොකු මීල් ගන්න එපා. බත් චුට්ටක්, ප්‍රෝටීන් ගොඩක්, ෆෘට්ස් චුට්ටක්, වතුර හොඳට බොන්න. එහෙම කළා දවස් 7ක් ඇතුළත මම ඒක තමයි මේන්ටේන් කරේ. එතකොට බලන්න පුළුවන් 4 වෙනි දවසේදී ලොක්ක බොඩි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙනවා. බඩ හොඳට අඩු වෙනවා, බ්ලෝට් වෙන්නේ නැහැ, හොඳට ඩයිජෙෂන් වෙනවා. එතකොට අර පැය 16ක් විතර අපි ෆාස්ටිං එකේ ඉද්දි අපේ ඇඟේ තියෙන සෙල්ස් අය රිෆ්‍රෙෂ් වෙනවා. ලොකු බොඩි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙනවා. ඉතින් try කරලා බලන්න අනිවාර්යෙන්. හොඳම රිසල්ට් තියෙනවා. Thank you for watching. Bye bye.